welcome back to my YouTube channel. ඔන්න ඉතින් කලින් vlog එකේ ඉතුරු කොටසත් මම අරගෙන ආවා. ඉතින් දැන් මේ අපි හදන්නේ අවුරුදු චාරිත්‍ර කරන්න. ඉතින් අවුරුදු චාරිත්‍ර ටික කරලා ඉවරලා අපි දැන් මේ යන්නේ කන්න. උදේ ඉඳලා හොඳටම බඩගින්න හිටියේ මම නම් මුකුත්ම කාලා හිටියේ නෑ. කලින් අවුරුදු වල නම් ගයිස් නොනගතේ ඉන්නකොට හොරෙන් හරි මොනවා හරි කනවා. මේ අවුරුද්දේ එහෙමවත් කන්න හිතුනේ නෑ. කන්න වෙලාවක් එහෙම හම්බුනේ නෑ. ඉතින් දැන් මේ අපි ඉක්මනට කන්න තමයි හදන්නේ. මේක ඉරිපත් දාගේ බය පියානෝ නේද ඒගේවල් බයි අපි දැන් මේ ලෑස්ති වෙලා යන්නේ නෑදෑ ගෙවල් වල. ඉතින් යාලටත් වැඳලා කරලා එන්න තමයි මේ හදන්නේ. ඉතින් අදහසත් හරියම ලස්සනයි ගායි. ඉතින් අපි කට්ටියම අපේ අම්මවයි තාත්තවයි යවලා අපි පයින් එන්නම් කියලා. ඉතින් තාමත් පාරේ හොඳට ෆොටෝ එක ගහ යනවා. ඉතින් දන්නවනේ ගෑල් ළමයි ටිකකට ෆෝන් එකක් එහෙම හම්බුනොත් ලස්සනට ඇඳගෙන ඉන්න වෙලාවක ෆොටෝ ගහන එක තමයි වැඩේ. අපි යනවා නෑදෑයන්ගේ ගෙදර. ඉතින් අපි දැන් ඇවිත් ඉන්නේ. අපි දැන් යනවා නෑදෑයන්ගේ ගෙවල් වල. එහෙ කට්ටිය බලලා එහෙ අයට වැඳලා එහෙම එන්න. Hi guys. Ko hi කියන්න ඔය. මෙයා අයිස්ක්‍රීම් බයි ළමයි ඇස්වා කරන්න නේ. ඔන්නේ කොමට ආදූප කතා කිරීම. මේ ඔල්ක කීයද? ඉතින් මේ දවස්වල තමයි අපේ නෑදෑයෝ හැමෝම එකතු වෙන්නේ. ඉතින් අපි හෙට් ටිකක් වෙලා ඉඳලා අපි ටික ඉතින් ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි එදාම රෑ පොඩ්ඩක් බඹර චක්‍ර දාලා නිරාකුරු එහෙම පොඩ්ඩක් පත් කරා. ඉතින් අපි මේ මාලිගාව යන්නේ 16 වෙනිදා. ඉතින් 15 වෙනිදා අපි ගියපු තැන්වල වීඩියෝස් නම් මට ගන්න බැරි වුණා. එහෙම ලොකුවට ගියේ නෑ කොහෙවත්. ඉතින් අපි මාලිගාවට යමු කියලා කතා වෙලා දැන් මේ මාලිගාවට යනවා. ඉතින් මේ දවස්වල මාලිගාවේ හොඳටම සෙනග. ඉතින් අපිත් හවස් වෙලා ගියේ. හවසට ඉතින් අර පූජාව තියෙනවනේ. ඉතින් ඒ පූජාවට එහෙම ගොඩාක් කට්ටිය එනවා. ඉතින් අපි නම් ඒ පූජාවට යන්න බලාගෙන නෙවෙයි ගියේ. ඉතින් අපි ගිහින් වැඳලා එහෙම ටිකක් වෙලා ඉඳලා එන්නම් කියලා තමයි ගියේ. තු කරන්න යන්නේ. ඉතින් අපි මාලිගාවට ගිහින් මාලිගාව වැඳලා පහන් පත්තු කරලා ටිකක් වෙලා ඉඳලා දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින්
ඔයාලගේ අවුරුදු කාලෙත් මොන වගේද ගෙවුනේ කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ vlog එක බලන්න කලින් මේකට කලින් දාලා තියෙන vlog එක බලලා එන්න මේ part 2 එක. ඉතින් part 1 එක මම කලින් දැම්මා. ඉතින් මේ විදිහටත් මේ vlog එක ඉවර කරනවා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් ඉතින් ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. bye bye.